බලුවාද ඒ ටික බැලුවා නම් ওই පේපර් ටික කරන එක නැති ගෲප් එකට මම වීඩියෝ එකක් දාලා තිබ්බා පුතේ අහගන්න දැන් කියද්දී ආයෙ මට එක එක කරාට කිය ඉන්න බෑ තමන්ගේ ළඟට ඇවිල්ලා පටීරි ගාලා වදී එච්චරයි ඈ මොන මේතුවක් නිසාද ලියන්න බෑ කොන්ද කෙලින් කරගන්න ළඟ එක දිහා බලන්න බෑ දෙන්නටම ගහන්න බෑ හරි හැමෝම බලාගන්න පුතු මෙන්න මේ කූපෝගු මාපෝස හොයද්දී අපිට ලේසිම ක්‍රමය තමයි පුතේ බෙදීමේ ක්‍රමෙන් කූපෝගු මාපෝස ගන්න එක. ඇත්තටම පුතේ මෙයාගේ මාපෝසය මම හෙව්වොත් පුතේ මාපෝසය හොයන විදිහ තමයි මේ තුන් දෙනාම බෙදෙන සංඛ්‍යාවකින් තුන් දෙනාම බෙදන්න ඕන. කුඩාම ප්‍රථමක සංඛ්‍යාව කීයද පුතේ අපේ? 2. එහෙනම් මේ ටික මම දෙකෙන් බෙදනවා උත්තර කියන්නේ හැමෝම 12යි 9යි 6යි. අය මේ තුනම බෙදෙන එකකින් විතරයි මාපෝස හොයද්දී බෙදන්න පුළුවන්. මේ තුනම බෙදෙන්නේ කීයෙන්ද පැටියෝ? 3න් අපේ උත්තරේ එනවා. මෙන්න මේ ඉස්සරහට ආපු සංඛ්‍යා දෙක ගුණ කරනවා පුතේ. මෙයාගේ මහා පොදු සාධකය කීයද? හරි. මම හිතනවා තේරෙන්න ඕනේ. බබාට සිගනල් දෙන්නද කියන එක එළදෙන මේ බලාගන්න. අන පල්ලම දෙයිලා ඉරල්ලා බලන් ඉන්න දෙයයි. කූපෝගු හොයද්දි පුතේ ඕකට වෙන්නේ වෙන වැඩක්. ඔය වැඩේම තමයි. හැබැයි අචින්ති තම්පි බබති. චින්ති තම්පි විනස්සති මේ ලෝකේ කවදාවත් හිතන දේ වෙන්නේ නැහැ. මේකෙත් පුතේ ඉස්සරෝම බෙදන්නේ දෙකෙන් තමයි. කීයද පුතේ බෙදන්නේ? දෙකෙන්. ඔය හරකෝ ගොන් ගවේ මට දෙක එකට කියන්න බෑ කිව්ව නේද? ලියන නවත අපි බූරුවා. දෙකෙන් බෙදලා උත්තර කියන්නේ මොකම? 12යි 9යි 6යි. පුතේ මේ දෙකේ වෙනස තමයි මේකේ බෙදන්න පුළුවන් තුනම බෙදන එකකින් විතරනේ. මේකේ එහෙම බෑ. දෙකෙන් තව බෙදනවා නම් පුතේ එක්කෙනෙක් හරි දෙකෙන් බෙදන්න ඕන. බලන්න පුතේ මේ එක්කෙනෙක් හරි තව දෙකෙන් බෙදනවද කියලා? කවුද බෙදන්නේ? 12ක් බෙදනවා 6ක් බෙදනවා. පුතේ බෙදනේම විතරක් බෙදලා දාන්නේ. බෙදෙන්නේ නැති ඒවා එහෙම තියන්න. තේරුණාද? 6 දෙකෙන් බෙදුවා 3යි. අරය දෙකෙන් බෙදුවා 6යි. බබා හරි පුතේ දෙකෙන් බෙදලා තව එකෙක් හරි ඉන්නවද? ඉන්නවා. කවුද දෙකෙන් බෙදෙන්නේ? හරි එහෙනම් ආයෙ දෙකෙන් බෙදන්න ඕනේ. පිට දෙන්නව නැද්ද? බලන් ඉන්න හැමෝම බලන් ඉන්න. 6 දෙකෙන් බෙදුවා 3යි. මෙයා බෙදනවද පුතේ දෙකේ? නැත්නම් එහෙමම තියන්න. ආයෙ බෙදන්නේ කීයද? දෙකෙන් බෙදලා ඉවර නිසා පුතේ මම 3ට පිය නගනවා. 3 3ෙන් බෙදුවා 9 3ෙන් බෙදුවා 3 3ෙන් බෙදුවා ආයෙ පාරක් බෙදන්නේ කීයෙන්ද? 3ෙන්. පුතේ අවසානට එක එනකම් බෙදන්න ඕනේ කූපෝගු හොයද්දී. තේරුණාද? LCM එක හොයනකොට පුතේ මෙයාගේ එහෙනම් කූපෝගු වෙන්නේ පැටියෝ. මේ ඉස්සරහට ආපු සංඛ්‍යා ටික ගුණ කරන්න. පුතේ 3 වරක් 3 9 වරක් 2 18 වරක් 2 36 වරක් 2 කීයද පින්වතුනේ? 72. තේරුණාද බබා? එහෙනම් කූපෝගුනේ පුතේ 72 මාපෝසේ උනේ අපිට කීයද? 6. ලියන එක නවත්තන්න කිසිම දරුවෙක් ලියන්න එපා. ලියන එක නවත්තන්න.
පුතු මෙන්න මේ ගණන් සුළු කරද්දී ඔබ ඉස්සරෝම යන්න ඕනේ පුතේ මොන ලකුණ ළඟටද බෝඩ් එක බලගෙන ලියන්න එපා පුතේ ලියන්න වෙලාව දෙන්නම් ඉස්සරෝම යන්නේ පුතේ බෙදීම ළඟට මම මේක ඔබට ක්‍රමයක් කියලා දුන්නා වබෙකුයා කියලා පුතේ වරහණක් තිබ්බොත් මයින් කියන්නේ වරහණක් තිබ්බොත් ඔබ යන්නේ පුතේ වරහණ ඇතුළට එක උත්තරයක් ගන්න ඕකට අපි සර් කියන්නේ මොකද්ද බෑන නේද ඔබ මේ ක්‍රමයට පුතේ ගොඩක් ගුරු බයි හරි ඒ අර දන්නේ නැති හරි අතර මේක 9 වසරේ තමයි මේක උගන්වන්න තියෙන්නේ 9 වසරේ කෙලින්ම දෙනවා වබෙකුයා කියලා වෙනම පාඩම හරි ඉතින් ඒ උන්දලාවේ 9 වසරේ වදන්නේ නැතුව මේක අපි ඉගෙන ගන්න තමයි බුරණ ෂේප් එක හොරේ ක්‍රමයේ බලාගෙන කියලා යන එලමෙන්ට් කියලා දෙන්න. හරිද? එහෙනම් ඔයාලා ගණන් ගන්න එපා. ඔයාලා ක්‍රමයේ ගන්නකො. පුතේ වරහණක් වයන්ින් කියන්නේ මොකද්ද? වරහණක් තිබ්බොත් වරහණ දුන්න එක උත්තරයක් ගන්න. මොකේ වරහන් තියනවද? නැහැ. බලන්න මේකෙන් හදන විදිය කොච්චර ලේසිද කියලා. දැන් ඔයාගේ ඔය ඉස්කෝලේ සමාන ගුරුවරු කියලා දුන්න විදියට මේ ගණන් සමහරක් ඒවා අනිත් පැත්තට දුන්නොත් හදන්න බෑ. දැන් ඔන්නෝම දුන්නොත් මේ ඊට උත්තරේ වෙන්නේ. දැන් මොකද අර උන්දර කියන්නේ දකුණෙන් නම් මමට හදන්න මොකද ඔටම ගලයක් කියනව නේද? ඈ දැන් තොපිට දැන් මේක කොහොමද පොඩි දසන් කියපලකුම. දැන් මේක හරි මේක දකුණෙන් නම් මමට. මොකද ඉස්සලා මෙතන උත්තරේ ගත්ත කීයද? 6යි. ඊට පස්සේ මෙතන උත්තරේ කීයද? 6යි කීයද? දැන් මේක දකුණෙන් නම් මමට ගත්තොත් මොකක්ද දෙන්නේ කියපලකුම. එහෙනම් 6යි දෙකයි ඉස්සරහට උතුරලා ඉන්නේ. දැන් ඒ කියන විදිහට දැන් තොපේ මේ දෙක ඉස්සෙල්ලා එකතු කරලා හරි මම මෙතන 12ම දෙන්නම්කෝ. එහෙනම් දැන් ඔය කියන විදිහට ගන්න දැන් මේ දෙක ඉස්සෙල්ලා එකතු කරලා ඉන්නේ. හරි එනවා දකුණ දෙවමට කියන එක. දැන් මේකේ මොකක්ද ඉස්සෙල්ලා කරන්නේ? 12 12න් බෙදලා උත්තරේ කීයද? 1යි. 1යි 6 එකතු කරලා උත්තරේ කීයද? හරි උත්තරේ කීයද මේ? කීයද වෙන්න ඕනේ? දැන් අපලගේ ඉස්කෝලේ කියලා දුන්නු පිටර හෙඩ මේක දකුණේ තමයි මම හැදුවේ. දැන් මේ මම හිතන දකුණ මේ හදලා තියෙන්නේ. තේරුණාද කීපේක? දැන් ඔයාලා ගණන් හදද්දී පුතේ ඔයාලා චෙක් කරද්දී ඔයාලගේ මේ අම්මා තාත්තට කියලා දාගන්න මේ ෆොටෝ මැත් කියලා ඇප් එකක් තියෙනවා. මෙන්න මේ රතු පාට මේ තියෙන කතරයක් ගහලා ෆොටෝ මැත් PHOTOMATH ඒ ෆොටෝ මැත් කියන එක අරගෙන ඔයාගේ ගාන අරගෙන සමහර ඉස්කෝල මේ සමහර ඉස්කෝල උත්තේ මේ ගණන් හදද්දී වැරදි කොට. හරි ඒ දැන් ගොඩාක් අර දකුණේ දමන්න කියලා හදන මොකලෙන් මෙහෙනට වරදිනවා. ඉතින් මේව දකුණේ දමන්න හදන්න බෑනේ. හරි. ඒ වෙලාවට මෙන්න මේ ඇප් එක අරගෙන ඒකේ ෆොටෝ එකක් ගහපුවාම ගන්න හදන්න තියෙනවා මේ. ඕනේ. ඕනේ. හතාව දෙකම. සම්මානෙ දෙන්නේ සම්මානෙ තමයි. ඒක හදගෙන ගියාත් බලන්න විස්තරේ දෙනවා. ඉස්සලා 12 බෙදනවා 1යි 6යි 7යි. ෆොටෝ මැත්. දැන් මේක අර කියන දේ දකුණේ මඟුල හරියනවද? නෑ ඒ හින්දා ඔයාලා පුතේ ඔය ගොඩාක් ගුරු දන්නේ පච කියන්නේ. මාත් එක්ක හැපෙන්න කවුරුත් නෑ. ඔයාලා මං කියන දේ වැඩේ කරා. ඉස්සරවම යන්නේ වරහණක නැත්තම් පුතේ මොන ලකුණ ගාවටද? බෙදීම ලියන්න එපා. ඉතින් හරක් වගේ ලියන්න එපා. මොන ලකුණ ගාවට යන්නේ? බෙදීම. එහෙනම් මේකේ පුතේ බෙදීම දෙපැත්තේ ඉන්න දෙන්න බෙදලා ඉන්න ඉස්සර. 12 දෙකෙන් බෙදපුවම උත්තරේ කීයද? කීයද? 6යි. එහෙනම් මේ 6යි. 6 ධන මේ 6. දැන් එන 6 මේ අවසානයේ කීයද පුතේ? 12. තේරුණාද නැද්ද සරාවටම? මේ දැන් මේකෙත් මම නිකන් කියන උත්තරේ මේකේ මම උත්තර ඉස්සරම යන්නේ මේ එකතු කිරීමටද බෙදීමට? එහෙනම් බෙදීම දෙපැත්තේ ඉන්න දෙන්න බෙදලා ඉන්න. 12 12න් බෙදපුවම උත්තරේ කීයද? කියන්නේ 1යි 6 එකතු කරාම උත්තරේ කීයද පුතේ? 7යි. තේරුණාද? දැන් මේකේ මගේ මේ පිළිවෙලේ හැටියට මම පුතාලා කියපල ඉස්සරෝම යන්නේ කවුරු ළඟටද? වරහ පුතේ කොන්ද මේ ඔයාලා පුතේ කෙක් කරන දඟලද්දී ඔයාලා ඇත්තට පිට දැන් වලින් කෙරවල වලට යන්නේ ළඟ වෙන්න බෑ ඇත්තෙන්න ළඟ එක දිහා බලුවොත් ගහන පුතේ කටින් කියන්නේ අනිත් අරත් පාඩුවේනේ තමන් බලන්න උත්තර කියනවා ලියන්නෙත් නෑ හරි දැන් මේකේ ඉස්සරවම කවුරු ළඟටද යන්නේ
වරහන ළඟ. එහෙනම් වරහන තුනේ උත්තරේ කියන්නේ 18යි. ඉස්සර එකතු කිරීම අඩු කිරීම පස්සේ තිබ්බට පුතේ වරහණක් තියෙනවා නම් වරහණ ඇතුළට ඒක උත්තරයක් අරන් ඉන්න වෙනවා. 6 12 එකතු කරාම උත්තරේ කීයද? 18යි. 18 දෙකෙන් බෙදුවාම උත්තරේ කීයද දැන් එහෙනම්? තේරෙනවද නැද්ද? මම පුතාලා මෙතෙන්ට ඉස්සරම කවුරු ළඟටද යන්නේ? බෙදීම ගාවට බෙදලා උත්තරේ කියන්නේ රත්තරනේ. 9 තුනෙන් බෙදුවාම 3 1යි කියන අවසාන උත්තරේ කීයද? 2යි. තේරෙනවද නැද්ද? පැහැදිලිද? සුදු තේරුණේ? ඊට පස්සේ කොහොමද තේරුණාද? I'm sure. සිද බෙවිනි පොල්මුණ සංගීත කණ්ඩායමේ බැසියන ගායක. සල්ලුදෙන්ට බැසියන්නේ නෙගී. හරි ආගන්න. බබා උත්තර කියමු එකතු කරන්නේ 9යි 8යි 17න් 7 දැම්ම ඉතුරු 1යි 1යි 2යි 3යි 3යි 9යි පුතේ 12 ලියන්න පුළුවන්ද බෑද? පුළුවන්ද බෑද? දැන් මෙතන 12න් දෙක දාලා පුතේ එක මෙහෙට ගන්නවද නැත්නම් 12ම තියනවද? පුතේ මේ දෙන්න අතරේ සම්බන්ධය බලලා ඉන්නේ. පුතේ කිලෝග්‍රෑම් එකක් කියන්නේ පැටියෝ ග්‍රෑම් කීයකටද? පුතේ එහෙනම් මෙතන 18 යනකම් ඉන්න පුළුවන්. තේරුණාද? ඊට පස්සේ තේරුණාද මම පුතාලා? අනේ රත්තරනේ මෙච්චර හොඳට කියලා දැන් බලන් ඉන්නේ. හැබැයි මෙතන තිබ්බේ පුතේ මීටර් සෙන්ටිමීටර් වගේ නම් මෙතන 124 ඉන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. ඇයි බැරි? මීටරයක් කියන්නේ පුතේ සෙන්ටිමීටර් කීයකටද? 100කට නිසා. එහෙනම් මෙතන 100ට වඩා ඉන්න බෑ. පුතේ කිලෝමීටරයක් කියන්නේ මීටර් 1000කට. අනේ පුතේ මේ එකක මතක නැත්තම් ඒක හොඳට පාඩම් කරන් යන්න. සෙන්ටිමීටරයක් කියන්නේ මිලිමීටර් කීයකටද? 10කට. තේරුණාද? හරි. එහෙනම් මේකේ පුතේ මේක කිලෝග්‍රෑම් ග්‍රෑම් නිසා 124 ඉන්න පුළුවන්. 3යි 5යි 8යි මෙතන එකයි පුතේ අවසාන උත්තරේ. කිලෝග්‍රෑම් 18යි ග්‍රෑම් කීයද? 127. තේරුණාද? පැහැදිලිද? මේක 12න් ගුණ කරන්න ඕනේ. මෙයා පුතේ 12න් ඔය හරකෝ බලන් ඉන්න පියකෝ ඉස්සරලා මෙයා 12න් ගුණ කරද්දි පුතේ මූ වෙනම 12න් ගුණ කරන්න මූව වෙනම 12න් ගුණ කරන්න දෙකද මං කරපු දේ තේරුණාද මේ 28 පුතේ වෙනම 12න් ගුණ කරනවා මෙයාම වෙනම 12න් ගුණ කරන්න පුළුවන් එහෙම නැත්තම් ක්‍රම දෙකක් මං කියලා දෙනවා කැමති එකෙන් ඔයා හදන්න හරි එහෙම නැත්නම් පුතේ දැන් මේ ෂර්ට් එකම වුණා සෙන්ටිමීටර් කරලා ඒ ෂර්ට් එක 12න් ගුණ කරන්න ඕන. ඔයාලට කැමති විදියක්. කොහොමද ලේසි? දැන් මෙතන පුතේ ඔක්කොම සෙන්ටිමීටර් කරන්නම් මම. මීටර් 6ක් කියන්නේ සෙන්ටිමීටර් කීයක්ද? 600ක් නේ. ඒ මීටර් කියන්නේ සෙන්ටිමීටර් කීයක්ද? 100ක්. එහෙනම් මීටර් 6ක් කියන්නේ සෙන්ටිමීටර් හැම උත්තර කියන්න කරලා කීයද? 600ක්. 628යි කීයද? 628යි. එහෙනම් දැන් මම එක්ක 628 ගුණ කරනවා කීයද පුතේ? 12යි. තේරුණාද? ඊතරමඩ උත්තර ඉන්නේ මොන වගේද ඔක්කොම හැබැයි සෙන්ටිමීටර වලින් එන්නේ. තේරුණාද? දෙවරකට 16න් 6 දැන් මෙන්න විතර දෙවර 2 4 1 5 දෙවර 6 12 එක වරකට 1 වරක් 2 1 වරක් 6යි. 6යි 8යි 5යි 13යි 5යි මෙතන 7යි. උත්තරේ පුතේ කීයද මෙතන එන්නේ? 7536යි මොනවද සෙන්ටිමීටර තේරුණාද ඒක දැන් මීටර සෙන්ටිමීටර වලට ඕනනම් හරවන්න පුළුවන් පුතේ මීටරයකට සෙන්ටිමීටර කීයද 100යි 100ට බිංදු කීයද එහෙනම් මේ බිංදු ගන්නට හරියන්නේ මේ දෙන්න සෙන්ටිමීටර එහෙනම් අවසාන උත්තරේ කීයද වෙන්නේ මීටර 75යි සෙන්ටිමීටර 30යි ඒක ලේසියට අපි ටිකක් කියලා දෙන්න.
අනිත් එක කරනවා නම් පුතේ මේක වෙනම 12න් ගුණ කරන්න මේක වෙනම 12න් ගුණ කරන්න. තේරුණාද? එතන මේකේ අවසාන දෙක සෙන්ටිමීටර කියලා දුරක මේ පැත්තට එකතු කරන්න මීටර කරන්න. කැමති විදියට කොහොම හරි කමන්න. හරි මේක බලාගන්න. පුතේ මේ දශම තියෙන සංඛ්‍යා වලින් මේක ගුණ කරද්දි මේ බිංදු වලට මොකද වෙන්නේ? උදාහරණ අහගන්න. මේ දශම සහිත සංඛ්‍යා පුතේ ගුණ කරද්දී අපිට මේ එක බිංදුවක් කපලා පුතේ බලන්න විභාගෙට මේ ලකුණු වෙන්නේ හොඳට මොනම බැරි ළමයෙකුට උනත් හොඳට බලාගෙන ඉන්නවා නම් තේරෙනවා. ඔයගොල්ලෝ හොඳ කිලි කරගන්නවා මේ බලාගන්න ඉස්සලා ඉන්නවා ජැක් ගහගෙන බලන්න මේ බිංදුවක් කපලා දශම එකපාරක් දකුණට පාන්නනවා. හරි. තව බිංදු තියෙනවද? එහෙනම් කප ඕන තව බිංදුවක් කපන තව පාරක් දශමේ පාන්නනවා. හරි. දැන් මේ දශමේ පුතේ කෙරවලට ආවා කියන්නේ දශම ඉවරයි. ඉස්සරහට බිංදු වැඩකුත් නැහැ දැන් දශම වැඩකුත් නැහැ දැන් මෙතන තියෙන්නේ කීයද? 6. 6 වරක් මෙතන තියෙන්නේ කීයද? කීයද? 10. එහෙනම් 6 වරක් 10 දැන් අවසාන උත්තරේ කීයද? කීයද? 60. දැකද ගත්ත විදිය? ගුණ කරද්දී පුතේ දශමේ බිංදු කප දශමේ කොහෙද පයින්නේ? ඕනම් මේ බිංදුවක් කපලා පුතේ මේ දශම තව පාරක් දකුණට පන්නන්න පුළුවන්. ඉලක්කම් නැත්තම් බිංදුවක් තමයි. ඒක උත්තරේ කීයද? 60. තේරුණාද පැහැදිලිද? එහෙම නැත්තම් මෙතනින් නවත්තලා ඒක මේකෙන් ඉතුරු එකෙන් ගුණ කරපුවා මේ කීයද? 60. පැහැදිලිද? තේරුණාද? මෙතන එන්න පුතේ බෙදනකොට මොකද වෙන්නේ? බෙදනකොට මොකද වෙන්නේ? දැන් ගුණ කරද්දී අනේ පුතේ ලියන්න තු බලාගන්න. ගුණ කරද්දී දශම ටික කොහෙද පැන්නේ බිංදු කප කොහෙද පැන්නේ? දකුණට. බෙදනකොට එහෙනම් පුතේ බිංදු කප දශම කොහෙද පයින්න ඕනේ? මමට අනිත් පැත්තට මේ බිංදුවක් කැපුවා. දොන්න දශම එක පාරක් වමට පයින්නවා කියනවනේ. දැක්කද? ටිකක් ගෙන්ටකෝ තව බිංදුවක් තියනවා කියනවනේ. ඒ බිංදුවක් කපලා මේ දශමේ තව පාරක් වමට පයින්නවා කියනවනේ. දැන් තෝ හොඳයි බලන්න මේකට උත්තරේ කියපේ පූර්ව. දැන් මේ ඉස්සරහට ඉලක්කම් නැත්තම් මොනවද වුණ තරමක් දාන්නේ? බිංදු. දැන් මට අලුතෙන් දශම තියෙන තැන කියන්නද? බිංදුවක් ලියලා කොතනද පුතේ දශම තියෙන්නේ? මෙතන නේද? එහෙනම් දශමේ තිබ්බා මෙතන කීයද? බිංදුව ඊට පස්සේ කීයද? 39යි. එහෙනම් උත්තරේ කීයද පුතේ අවසාන එක? බිංදුවයි දශම බිංදුවයි 3යි. තේරුණාද? අය පාරක් වල කියන්න. ගුණ කරද්දී දශම ටික කොහෙද පැන්නේ බිංදු කප දකුණට. බෙදනකොට දශම ටික කොහෙද පයින්නේ බිංදු කප වමට. තේරුණාද? යනකොටම පැහැදිලිද? තේරුණාද? හරි මේකට එන්න. පුතේ මෙයා හතරෙන් බෙදන්නේ කොහොමද? ඒක ලේසියි පුතේ. කෙලින්ම මෙයාට දීර්ඝ බෙදීම දාලා හරිද? කෙලින්ම පුතේ බෙදනවා කීයෙන්ද මේක? කීයෙන්ද බෙදන්නේ? 4න් බෙදනවා. පැහැදිලිද? හරි. එතකොට පුතේ 3ට 4 ඒවා තියෙනවද? තියෙනවද? නෑ බිංදුවයි බිංදුවරක් 4 හැමෝම උත්තර කියන්න. බිංදුවයි ඉතුරු කීයද පුතේ? කීයද? 3. දැන් මේ දශමේ කෙලින්ම පුතේ උත්තරේට දශමේ තියන්න ඉතරයි වෙනස. අනිත් ඒවා අර විදියමයි. දැන් 6 5ට ගන්නවා 36ට 4 ඒවා කීයද? 9 9 4 36යි මේ 4ට 4 ඒවා කීයද? 1යි 1 වරක් 4 කීයද? 4. එහෙනම් පුතේ අවසාන උත්තරේ මේකට කීයද අපිට ආවේ? 0.9යි වෙනසකට තියෙන්නේ පුතේ මේ ගානේ මොකක්ද? වෙනසකට තියෙන්නේ මේ දශම කෙලින් මෙතන දශම තියෙන එක විතරයි. තේරුණාද? පැහැදිලිද?
මේක පුතේ ಗುಣ කරද්දී දශම නැතුව ಗುಣ කරන්න. මම 10 මෙතන හදනවා නම් මෙය දශම නැත්නම් පුතේ තියෙන සංඛ්‍යාව කියන්නේ 360 කීයද? 4. ඒකම ගුණ කරනවා පුතේ කෙලින්ම නිකම්ම කීයෙන්ද? 12යි. දශම නැතුව ගුණ කරනවා කියන උත්තරය දෙවරක් 4 දෙවරක් 6 12න් දෙක දැම්ම එකක් විතර දෙවරක් 3 6යි 1යි 7. හැමෝගෙම උත්තර කියවෙන්න ඕනේ කඩලා උත්තර කියන්න. ඊට පස්සේ මේ එකෙනුත් පුතේ මේ තුන් දෙනාම ගුණ වෙනවා. එක්වරක් 4 4 දාන්නේ මෙතන ඉඳන්. එක්වරක් 6 එක්වරක් 3 දැන් මේ ටික එකතු කරමු. උත්තරේ කීයද දෙන්නේ 4368යි. දැන් මම පුතාලා කියන්න අර ප්‍රශ්නේ දශමතිතෙන් දකුණු පැත්ත එක්කම ඉලක්කම් කීයක් තිබ්බද? දෙකක්. එහෙනම් පුතේ උත්තරේටත් දෙකක් අතරලා දශමෙ තියන්න ඕන. කියන අවසාන උත්තරේ කීයද වෙන්නේ? මෙතන දකුණු පැත්තේ දෙකක් නිසා උත්තරේටත් දෙකක් අතරින්. මෙතන එකක් නම් තිබ්බේ උත්තරේටත් එකක් අතරින් දකුණ. පැහැදිලි නේද? තේරුණානේ? පුතේ මෙතන තිබ්බ ඉලක්කම කීයද? 6ද? මෙතන තිබ්බේ කීයද? 6ද? 6ද තිබ්බේ. හරිනේ? ඔකට තිබ්බේ. පුතේ බලාගන්න. පුතේ භාග එකතු කරද්දී අඩු කරද්දී වෙන්න ඕනේ ප්‍රධානම දේ මොකක්ද? බෝඩ් එක බලන්න උත්තර කියන්නේ පළවෙනි එක පුතේ මිශ්‍ර භාග තියෙනවා මොනව කරන්න ඕනේද? විෂම භාග කරන්න ඕනේ. පූර්ණ සංඛ්‍යාවට කවුරු නැත්නම් කීයද දාන්න ඕනේ? 1. තේරුණාද? මේ බලන්න මිශ්‍ර භාග විෂම භාග කරන විදිය. පුතේ මුගේ යට ඉන්නේ කීයද? කීයද යට ඉන්නේ? 3. මේක මේකෙන් ಗುಣ කරනවා ඉස්සරෝ. උත්තරේ කියන්න පුතේ ಗುಣ කරලා 3 වරක් කියන්නේ 5 කීයද? 15යි ඒකට උඩ එක එකතු වෙනවා 15යි 2යි පූර්ණ සංඛ්‍යාවක් තිබ්බොත් පුතේ මුගේ යටට කීයක් දාන්නේ අපි? යට කීයක් දාන්නේ? 1. දැන් මෙයාලගේ හරය මොකද වෙන්න ඕනේ? හරය සමාන වෙන්න ඕනේ. හරය කීයද හැදෙන්නේ? ඇත්තටම පුතේ හරය කියන්නේ මේ තුන් දෙනාගේ කූපෝගෝ තමයි හරය වෙනුවට දාන්නේ. මේ තුන් දෙනාගේ කූපෝගෝ කීයද? 3යි 2යි 1යි ඔක්කොම දෙකෙන් බෙදලා ඊට පස්සේ තුනෙන් බෙදනවා. කූපෝගෝ කීයද තේරෙන්නේ? දැන් කූපෝගෝ ගන්න එකේ මාරි ලේසි ඈ. මේ 3යි 2යි 1යි ඉස්සරෝම බෙදන්න කීයෙන්ද පුතේ? කියන්නේ දෙකෙන් මෙතන වර්ගයක් බෙදන්න 3යි 1යි 1 බෙදෙන්නේ නැහැ 1යි. ඊළඟට බෙදන්න කීයෙන්ද? 3න් 1යි 1යි 1යි. තේරුණාද? එහෙනම් කූපෝගෝ දෙවරක් තුන කීයද උත්තරේ? 6යි. එහෙනම් පුතේ මේක යටට කීයද දෙන්නේ? 6යි. එහෙනම් මම පුතාලා කියන්නේ මෙතන 6 හැදෙන්න මේක කීයෙන්ද ගුණ කරන්නේ? හැමෝම කියන්න උත්තර. කීයෙන්ද පුතේ? 2කින්. එහෙනම් උඩත් කීයෙන්ද? 2කින්. මේක කීයෙන්ද? 3ෙන්. එහෙනම් මේකත් කීයෙන්ද? 3ෙන්. මේක කීයෙන්ද? 6ෙන්. මේකත් කීයෙන්ද? 6යි. තේරුණාද? දැන් අලුත් උත්තර කියන්න. දෙවරක් 3 6යි දෙවරක් 17 කීයද? 34යි. මෙතන 3 වරක් 2යි 3 වරක් 1 3යි. මෙතන 6 වරක් 6 කීයද පුතේ? 30 කීයද? 6යි. දැන් හරය සමානයි නම් එක හරයක් ගන්නවා අපි. මකනේ කායද? පුදුලා. එහෙනම් පුතේ හරය 6යි. දැන් පුතේ උඩ මේ දෙන්න එකතු කරලා මේකෙන් මේක අඩු කරනවා. 34යි 3යි එකතු කරාම කීයද? 34යි 3යි එකතු කරාම 37යි 37යි 36යි අඩු කරාම කීයද පුතේ ආපහු? එකයි නේ. එහෙනම් මේක අවසාන උත්තරේ කීයද? 6න් 1යි. තේරුණාද? තේරුණානේ? මම අපර කියන මේක බලාගන්න අහගන්න. පුතේ ඉස්සරෝ මේ භාග එකතු කරද්දී අඩු කරද්දී මොකද කරන්නේ? ඔය එළදෙන කඩවහන්න බලාගෙන ඉන්න. මොකද කරන්නේ? මිශ්‍ර භාග මොනව කරනවද? විෂම භාග කරනවා. පූර්ණ සංඛ්‍යාවක් නැත්නම් යටි කීයක් දාන්නේ? 1 දාන්න.
ඊට පස්සේ පුතේ හරය මොකද කරන්නේ? සමාන කරනවා. හරය හොයාගන්න බැරි නම් හරය ඉන්න කට්ටියගේ කූපෝගු හොයලා කූපෝගු යටට හදා ගන්නවා. පුතේ කූපෝගු කීයද ඉන්නේ? 3 2 1 කීයද ඉන්නේ? 6 නේද? එහෙනම් 6 එනවා. එහෙනම් යටට අපි 6 හදා ගන්නවා. 6 හදන්න මේක දෙකෙන් ගුණ කරා, මේක තුනෙන් ගුණ කරා. අර 6න් මෙහා 6න් ගුණ කරා. හරය සමාන වුණාට පස්සේ පුතේ කාර්යයක් ලියලා උඩ දෙන්න එකතු කරලා ඒකෙන් මේක අඩු කරා. හරි ඉක්මනට හදා ගන්න පුළුවන්. පළවෙනි එක දීපාර්ශ්වික සම්මිතියක් කියන්නේ මොකක්ද? එක් අක්ෂයක් ඔස්සේ නැමෝ විට එක මත එක සමපාත වෙනවා නම් දැන් පුතේ මේ ඍජුකෝණාංශ දිහා බලන්න. මේක නමන්ති එක උඩ එක එනවද නැද්ද? එනවනේ. එහෙනම් මේකට දීපාර්ශ්වික සම්මිතියක් තියෙනවා. මේ ඍජුකෝණාංශ පුතේ එහෙම කීපාරක් නැමුත් එක උඩ එක එනවා. දෙපාරක් ආන්ගේ නැවුම් අක්ෂයට පුතේ අපි කියනවා මොකක්ද කියලාද? සමමිති අක්ෂය. මොකද කියන්නේ? සමමිති අක්ෂය. එහෙනම් ඍජුකෝණාංශයට සමමිති අක්ෂ කීයද? ඍජුකෝණාංශයට සමමිති අක්ෂ කීයද? 2යි. මේ මුල් ඉඟලුවට හරියනවද? නෑ. ඒක උඩ ගෙන්නේ මේ බලන්න නැමුවට එනවද? නෑ. එහෙනම් 2ක් විතරයි. සමචතුරස්‍රයකට සමමිති අක්ෂ කීයද ළමයි? 4යි. සමබාහු ත්‍රිකෝණයකට සමමිති අක්ෂ කීයද? 3යි. සම ද්විබාහු ත්‍රිකෝණයකට 1යි. ඒ මේ මෙතන මොකටද නේද පුතේ එන්නේ? විභාගෙට මේක 6යි. සමාන්තරාශ්‍රයට ඔය එළදෙන මොකද ඔය කරන්නේ? ඔබදනගේ අන් දෙක ගලවලාම යවනවා දැන් ගම වටේ ඈ. මේ සමාන්තරාශ්‍රයකට දීපාර්ශ්වික සමමිතියක් තියෙනවද නැද්ද? තියෙනවද නැද්ද? නෑ. පුතේ සමාන්තරාශ්‍රය ඔබ කොයි පැත්තට නෙමොත් ඒක උඩ ගෙන්නේ නෑ. ඒක හරිය විභාගෙට වගේ පේනවා නිකන් තියෙනවා වගේ උනාට නෑ. පුතේ රොම්බසේ මේකේ වෙනස මොකක්ද? මේකේ බාධා හතර මොකද වෙන්නේ? සමානයි. තේරුණාද? හරි. මේකට තියෙනවද ද්විපාර්ශ්වික සම්මිතිය? තියෙනවා. මේකේ සම්මිති අක්ෂ දෙකක් තියෙනවා. තේරෙනවද හැමෝටම? එහෙනම් ඔබට දීලා තියෙන රූපේ පුතේ සම්මිති අක්ෂ අඳින්නේ කොහමද? මේ පැත්ත 2යි, මේ පැත්ත 2යි, දෙකක් තියෙනව නේද? 2යි. පුතේ සංඛ්‍යාවක් 9න් බෙදනවද නැද්ද කියලා බලන්නේ කොහොමද? පුතේ ඒකට අපි බලන්න ඕනේ ඉලක්කම් දර්ශකය. මම මේ ටිකම කියලා දෙනවා හරියට අහගන්න. විභාගෙට එකක්වත් වරදින්න බෑ. පුතේ කිසියම් සංඛ්‍යාවක ඉලක්කම් දර්ශකය කියන්නේ මොකක්ද පුතේ? මෙන්න මේක ඉලක්කම් දර්ශකය ගමු අපි. මොකද්ද පුතේ ඉලක්කම් දර්ශකය කියන්නේ? මෙයාගේ තියෙන ඉලක්කම් ටික එකතු කරනවා. 2යි 1යි 3යි 9යි 12 පුතේ ඉලක්කම් දර්ශකයේ නෙමෙයි. ඉලක්කම් දෙකක් ආවොත් ඒ ඉලක්කම් දෙක ආයෙ එකතු කරනවා. 1යි 2යි එකතු කරාම ඉලක්කම් දර්ශකයේ කීයද? කීයද පුතේ? 3යි. තේරුණාද? සංඛ්‍යාවක් 9න් බෙදෙන්න වෙන්න ඕනේ කාරණේ නෑ මම දෙකෙන් පටන් ගන්නවා. දෙකෙන් බෙදෙන්න වෙන්න ඕනේ කාරණේ කියන්නේ අග ඉලක්කම 0 2 4 6 8 කියන ඉලක්ක එකක් වෙන්න ඕනේ. එහෙනම් මේක දෙකෙන් බෙදෙනවද? බෙදෙනවද? නෑ. අග 0 2 4 6 8 තියෙනවද? නෑ. මේක දෙකෙන් බෙදෙන්නේ නෑ. තුනෙන් බෙදෙන්න වෙන්න ඕනේ කාරණේ කියන්නේ මෙන්න මෙහෙම ආපු ඉලක්කම් දර්ශකයේ පුතේ කීයද වෙන්න ඕනේ? 3 6 9 වෙනවා නම් එයා තුනෙන් බෙදනවා 3 හරි 6 හරි 9 හරි 3 වෙලා නැද්ද? තියෙනවා. එහෙනම් මෙයා තුනෙන් බෙදනවද නැද්ද? බෙදෙනවා. තේරුණාද නැද්ද ගන්න විදිය? තුනම තේරුණාද? මට තේරුණාද? පිටිපස්සේ තේරුණාද කොල්ලෝ? එහෙනම් මේක තුනෙන් බෙදනවද නැද්ද? බෙදනවා. පුතේ 4න් බෙදෙන්න වෙන්න ඕනේ කාරණේ කියන්නේ
අගේ ඉලක්කම් දෙකෙන් සංඛ්‍යාව හතරෙන් බෙදෙන්න ඕනේ ඉතිරි නැතිව. 19 හතරෙන් බෙදනවද පුතේ ඉතිරි නැතිව? නෑ ඉතුරු වෙනවා. එහෙනම් මේක හතරෙන් බෙදනවද? නෑ. තේරුණාද? පහෙන් බෙදන්න වෙන්න ඕනේ කාරණේ කියන්න. අග ඉලක්කම පුතේ බිංදුව හරි පහ හරි වෙන්න ඕනේ. වෙලා තියනවද මේක? නෑ. පහෙන් බෙදනවද එහෙනම්? නෑ. පුතේ හයෙන් බෙදන්න වෙන්න ඕනේ කාරණේ කියන්නේ. දෙකෙනුයි තුනෙනුයි දෙකෙන්ම බෙදෙන්න ඕනේ. ඒ කියන්නේ අග ඉලක්කම බිංදුව 2 4 6 8 වෙන්නත් ඕනේ. ඉලක්කම් දර්ශකයේ 3 හරි 6 හරි 9 හරි වෙන්නත් ඕනේ. මේක 3 වෙච්ච බලයට බෙදෙන්නේ අගේ ඉලක්කම ඉස්සලා චෙක් කරලා ඉන්න වෙනවා අපිට නේද? බිංදුව 2 4 6 තියෙනවද? නැහැ. එහෙනම් දෙකෙන් බෙදෙන්නේ නැහැ කියන්නේ පුතේ. එයා 6න් බෙදෙන්නේ නැහැ. 9න් බෙදෙන්න වෙන්න ඕනේ කාරණේ කියන්න. ඉලක්කම් දර්ශකයේ 9 වෙන්න ඕනේ. 9 වෙලා තියෙන ඉලක්කම් දර්ශකයේ නැහැ. එහෙනම් මේක 9න් බෙදෙනවද? නැහැ. 10න් බෙදෙන්න වෙන්න ඕනේ කාරණේ කියන්න. අගේ ඉලක්කම බිංදුව වෙන්න ඕනේ වෙලා තියෙනවද? තියෙනවද? නෑ. එහෙනම් 10න් බෙදෙන්නේ නෑ. තේරුණාද පුතේ ඔය ගන්න පිටිය? ටිකක් මතකයි නේද? පොතලත් මම මේක දැන් අද රැ විතර රෙකෝඩින් එක දානවා. හොඳට ඒ ටික අහලා පුරුදු වෙන්න ඕනේ ඈ. හරිද? එහෙනම් ඔගේ 9න් බෙදෙන ඒවා ටික ටක් ගාලා කියන ඉලක්කම් දර්ශකයේ 9 වෙන්නේ කීයේ විතරද? 2යි 4යි විතරයි නේද? 504යි 306යි විතරයි ඉලක්කම් දර්ශකයේ 9 වෙන්නේ. බිංදුවත් 50 අතර 10 ගුණාකාර. පුතේ 10 ගුණාකාර කියන්නේ මොනවද? 10 වරක් චක්‍රේ. කියන ටක් ගාලා බිංදුවයි 50යි අතර 10 ගුණාකාර 10 20 30 40. තේරුණාද? පුතේ මේක සුළු කරන් ඉස්සල්ලා මම ඔබට කිව්වා. ඉස්සල්ලා ගන්නේ වරහණ තුනට එක උත්තරයක් කිව්වා නේද මම? වරහණ තුනට එන්නේ කියන්නේ පුතේ 6 වරක් 42 පුතේ දැන් දෙකෙන් බෙදෙන උත්තරේ කීයද? 21යි. පුතේ sorry මේක වෙන් රූපයක දක්වන්නේ කියන්නේ මම ඒක දැක්කේ නෑ. තුන්වෙනි ගාන වැරදි මම ලිව්වා. තුන පුතේ උත්තරය අහන්නේ වෙන් රූපයක. වෙන් රූපයක් කියන්නේ මොකක්ද? අපේ ජෝන් වෙන් මහත්තයා හොයාගත්ත පුතේ රවුමක් හරි ලිප්සයක් හරි ඇතුළත මේ අගයන් ටික දාන්න ඕනේ. මොනවද? 10 20 30 40. මම තරම් තේරුණාද නැද්ද? තේරුණේ වැඩි හැමෝටම බෝඩ් එක දිහායි පේපර් එක දිහායි විතරයි බලන්නේ. ළඟ එකගේ මුණ බලන්න අවශ්‍යතාවයක් නැහැ නේ. ළඟ එකගේ මුණ බලන්න ඕන නම් ගෙදර ගිහලා පොඩයක් කරන් බුදුන් වහන්සේ දන්න පිටිපස්සෙන් තියාගෙන මල්කීගේ වැද වැද ඉන්නේ. දර්ශක අංකණය ලියන්න පුතේ කොහොමද මෙයා? දෙකේ ඉලක්කම් ගන්න එතන හැමමයි දෙකේ ඉලක්කම් කීයද? 1යි. පුතේ x අග්‍ර ඔක්කොම කීයද? 2යි. y අග්‍ර ඔක්කොම කීයද? 3යි. ඇත්තටම පුතේ මේක ගුටි කනවා මගෙන් තව ටිකයි ඈ. මේ ගුණ කිරීම නැතුව ලියන්න පුළුවන් අපිට. එහෙනම් උත්තරය ඔකනේ දෙන්න ඕනේ. ඒ අකුරු ගාන ඉලක්කම් ගාන උඩින් ලියන්න තියෙන දර්ශක විදියට. x අකුරු දෙක ගුණ කිරීම තිබ්බත් හරි කමන්නේ. x අකුරු 2යි y අකුරු 3යි දෙකේ ඉලක්කම් 1යි. පුතේ 53 බෙදීම 25 මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස. මෙයා මිශ්‍ර කරන්නේ කොහොමද? මෙයාගේ මෙයා බෙදනවා. එහෙනම් පුතේ 53 බෙදන්න ඕනේ පැටියෝ කීයෙන්ද? 53 බෙදනවා 25න්. 53ට තියෙන 25ම ගාන කියන්න. 1යි. එකවරක් 25 කීයද? එකක් කොහොමද යකෝ 2යි. දෙවරක් 25 කීයද? 50යි. ඉතුරු කීයක් වෙනවද? 3ක් වෙනවා. එහෙනම් මෙන්න මේ ඉස්සරහට ආපු උත්තරේ මෙතන. මේ උත්තරේ තමයි ඉස්සරහින් ලියන්නේ. ඉතුරු වෙච්ච එක ඉරෙන් උඩට ඉතුරුනේ කීයද පුතේ? 3. මේ බෙදපු කෙනා නොහොත් මේ යට හිටපු කෙනාමයි පුතේ යට දෙන්නේ කීයද? 25. එහෙනම් උත්තරේ 2යි 25න් කීයද? 3. තේරුණාද හැමෝටම ගත්ත විදිය? කුඩාම පොදු ගුණාකාරයේ පුතේ ඉස්සල්ලත් මම කියලා දුන්නා. 36 එන්න ඕනේ. 12යි 18යි දෙකම පුතේ දෙකෙන් බෙදුවා. 6යි 9යි ආයි දෙකෙන් බෙදුවා. මෙතන ඒවා විතරක් බෙදන්නේ පුතේ ගුණයක්දී 3යි 9යි ආයි බෙදන්නේ කීයෙන්ද? 3ෙන් 3 3ෙන් බෙදුවා ගයි 9 3ෙන් බෙදුවා 3යි ආයි බෙදන්නේ කීයෙන්ද?
තුනෙන් එක බෙදෙන්නේ එහෙමමයි 3 වරක් 3 9යි 9 වරක් 2 18යි 18 වරක් 2 36යි තේරුණාද නැද්ද පැහැදිලිද රූපක කීයද එහෙනම් 36යි පැය 144 දින වලින් දක්වන්නේ හරියටම 6යිද 6යි 144 පුතේ බෙදන්න ඕනේ කීයෙන්ද 24න් මේකට නෑ 6යි 6 වරක් 24 144යි උත්තරේ නම් දෙන 6යි ඒක බැරියයි 24 අඩු කර කර හරි ගන්න ඔන්න 24ක් අඩු කරා ඉතුරු එක දැම්මා ආයි 24ක් අඩු කරා කියලා මේ දින ගානේ කීයද කියලා වෙන වෙනම බලන්න තේරුණාද පැහැදිලිනේ තේරුණානේ මේ ත්‍රිපිටකයේ සමාන්තර රේඛා යුගලයක් පුතේ සමාන්තර රේඛා කියන්නේ මේ එකම කෙලින් තියෙන රේඛාවලට ඔහොම හරි මෙහෙම හරි එකම කෙලින් තියෙන ඒවා පුතේ සමාන්තර රේඛා මේක සමාන්තර රේඛාවක් කවුද AB අනිත් එක මොකද්ද පුතේ CD නැත්තම් DC මේ අකුරු මාරුවාට කමන්නේ BA කිව්වත් AB කිව්වත් CD කිව්වත් DA කිව්වත් හරි සමාන්තර බව සුදුසු සංකේත යොදා නිරූපණය කරන්න මොකද්ද පුතේ සමාන්තරයේ සංකේතය මෙන්න මෙහෙම ඇලේරිද එක අන රේඛා යුගලේ දක්වන්න කියන්නේ පුතේ මේ රූපයක සමාන්තරයි කියලා දාන්නේ ඊතලයක් දාන්නේ මොකද්ද දාන්නේ ඊතලයක් ඊතල දෙක දැම්මත් හරි හැබැයි මේකට දෙකයි මේකට එකයි බෑ මේකට දෙකයි නම් මේකට කීයද දාන්නේ දෙක තේරුණාද හැමෝටම පැහැදිලිද එකම රූපයක සමාන්තර රේඛා ගොඩක් આવොත් මොකද කරන්නේ දැන් මේ සමාන්තර ආශ්‍රයයක ඒ වෙලාවට පුතේ මේකට දෙකයි නම් මේකට දෙකයි මේකට සමාන්තර නිසා මේකට එකයි නම් මේකට එකයි පැහැදිලිද දිග ඉක්මනට දාගෙන උත්තර මීටර් 5ක් වන කම්බියක් සමාන කැලි 4කට කැපුව විට කම්බියක දිග 125යි මොකද පුතේ මීටර් 5ක් කියන්නේ සෙන්ටිමීටර් කීයකටද 500කට 500 පුතේ යන 4ෙන් බෙදපුවාම උත්තරේ කීයද එන්නේ 125යි තේරුණාද හැමෝටම පැහැදිලිද අඩුපාඩු දෙනට කරලා දාගන්න පටස් කළ උත්තර දාගන්න හරි වැරදි හරි දාගන්න හරි වැරදි අදපුවාය වරහන් තුල තියෙන වචන අතරින් හිස්තැන්න ගැලපෙන වචනේ තෝරන්න හතුරකින් කැපීමේදී කතුරේ අඬු අතර සෑදෙන කෝණය වෙනස් වේද වෙනස් වෙන්නේ නැද්ද වෙනස් වෙනවා ඒ පුතේ කතරෙන් කපද්දි මේක වෙනස් වෙනව නේද අකල උත්තර දාගෙන යන වේගයෙන් එහෙනම් උත්තරේ මොකද්ද වෙනස් වේ ඒ වෙනස් වෙන කෝණයට කියන නම මොකද්ද පැටියෝ ගතික වෙනස් වෙන එකට මොකද්ද කියන්නේ ගතික දැන් මේ විද්‍යාවේ මුල්ලේ කෝණය වෙනස් වෙනවද නෑ මේ මුල්ල වෙනස් වෙනවද නෑ ඒ වෙනස් වෙන්නේ නැති ඒවා මේ බාහුව දෙක වෙනස් වෙන්නේ නැති ඒවට කියන්නේ පුතේ මොන කෝණද ස්ථිතික කෝණ හැබැයි යෝග වෙනස් වෙන එක එහෙනම් ගතික කෝණ පුතේ මේ කෝණයක මෙන්න මේවට මොනවද කියන්නේ අපි බාහුව නම් කරන්නේ විභාගෙට මේකට මොකද්ද කියන්නේ ශීර්ෂය vertex පුතේ මෙන්න මේ කැලේට මොකද්ද කියන්නේ කෝණ තේරුණාද මේ අතර ඉඩ ප්‍රමාණයට කියන්නේ කෝණය උඩ මුල්ලට කියන්නේ ශීර්ෂය අරවට කියන්නේ බාහු සහස්ස මපිලින් ජිතවා මුනින්දෝ හරිද ඒ තේජසින් ඔබට ජය මංගල්‍ය වේවා ඔමනේ දර මම ඔබලා ජය මංගල කියන්නේ කියලා දාන්නේ හැබැයි තොපි කඩේ ගේම කොට හිතේ කියන්නේ කොහොමද ඉමීට බලවිය කවරේ කීයද කියලා ළඟ එකෙන් අහනවා රුපියල් 500යි බොල
ඉඳකින් බලපිය එහෙනම් තොපිට එන අතම වැදී අම්මේම හැලිවලන් ටික පාවි පාවි දිගින් දිගටම රණ්ඩු වීලා කෙලම වීලා ඵලයව් එන්නේ කියන්නේ මංගලං ජය තොපිට එන අත වැදිලා ඵලයව් අදින් මතුවට මිශ්‍ර විෂම කරන්නේ කොහොමද පැටියා මේකෙන් මේක මොනවා කරනවා ගුණ කරනවා 50 දෙක කීයද අද කීපියා 100යි 100ට උඩ එක පුතේ එකතු කරනවා 119 යට 50 50ම තමයි තේරුණේ වෙන්නේ තේරුණේ මොකටද පන්සල් 12ක් සහිත පෙට්ටියක මිල රුපියල් x කියලා කියනවනේ මකන එක මිල 25ක් වෙනවා පන්සලක් හා මකනයක් ගන්න යන මුදල බීජ ප්‍රකාශනකින් දක්වන්න කියනවනේ ටිකක් එන්ටකෝ පන්සල් 12ක් සහිත පෙට්ටියක මිල x අනේ sorry.com මම මේ විසම කරනවා කියලා දැක්කේ මං ගාන කියවෙන අනේ මට සමාවෙන්න සීක්වා මේක ගත්තා අනේ මේක උත්තරේ වැරදිනේ පුතේ මේක දශම කරන්නේ මෙහෙම විෂම නෙමෙයි දශම බලන්න එක වචනේ දැක්වෙන අරුතේ විෂම දශම ඒක අකුරනේ තිබ්බා විෂම දශම ඇතර එක අකුරකින් සෑහෙන වෙනසක් වෙනවා නේ ළමයි සිංහල භාෂාවේ. එක අකුරකින් නෙමෙයි කමාවකින් වෙනවා. අය අර නඩුවක් තිබ්බා කියනවනේ. මේ එකේ කෙල්ලුම් ගහට නියම වෙනවා. ඒක අර ටෙලිග්‍රෑම් එක ගහන්නේ. දැන් වගේ මේල් කෝල් නෑ ටෙලිග්‍රෑම් තමයි ඒක අර පණිවිඩ ගහන්නේ. දැන් මේ කොහෙද මේ නුවර බන්ධනාගාරේ තියෙන්නේ බෝගම්බර දැන් බෝගම්බර මරණීය දණ්ඩනයේ නියම වෙලා උඩ බෙල්ලට තුන්ඩුව වැටිලා ඒ කියන්නේ පුතේ ඉස්සර කෙලින්ම මරණ දණ්ඩනය කියන්නේ බෙල්ලට තුන්ඩුව දාලා කෙලින්ම අතාරිනවා ඔය මම හිතන්නේ චන්ද්‍රිකාගේ කාලේද මහින්දේ කාලේද ඒක නැවැත්තුවේ මේ මරණීය දණ්ඩනය දෙන්න එපා එයාලා ජීවිතාන්තය දක්වා සිරදරුවම දෙන්න කියලා ඒ කියන්නේ එතනින් එහා ඔයාලම වල මොකක් හරි අමාරුවක් තියෙනවද නැත්නම් උඹලා දෙමාපියන් මොකක් හරි ඥානවල විකෘතිතාවයක් තියෙනවද හරි ඉතින් මේ මෑතක් වෙනකම්ම මරණීය දණ්ඩනය කියද්දි පුතේ කෙලින්ම ගිහිල්ලා ඔයාලා බලන්න අර මරණ මංචකේ වීඩියෝ එකක් තියෙනවා කෙලින්ම ගිහිල්ලා මේ අනිත් පැත්ත වෙලි කොට එල්ලලා කෙලින්ම මෙයා ළඟ එකපාර බස් ගාලා මේ වටම බෙල්ල ඉරවලා හැම මැරෙනවා මරණීය දණ්ඩනය මේ මෑතක් වෙනකම්ම දුන්නා පස්සේ මහින්දේ කාලේ චන්ද්‍රිකා කාලේදී ඒක එපා ගැලපෙන්නේ නැහැ කියලා මුන් මැරෙනකම් හිරේ ඉන්න තීරණය කරා මරණීය දණ්ඩනය කියන දඬුවම. හරි. ඉතින් ඒ කාලේ තිබිලා තියෙනවා මේ ඉතින් මේක කොහොම හරි මේක දැන් බෙල්ලට තොණ්ඩුවක් දාලා අවසාන මොහොතේ ආවලු මෙයාව වැරදි නෑ නිවැරදි කරු කියලා කොළඹින් ගෙවුණු මෙසේජ් එක බෝගම්බර බන්ධනාගාරෙට මේ මරන්න එපා නිදහස් කරන්න කියලා. මරන්න එපා නිදහස් කරන්න කියලා කක්කාලාරේ මෙහාට ටෙලිග්‍රෑම් එක ගහලා. හරි. ටෙලිග්‍රෑම් කියන්නේ පුතේ ඒ දවස්වල ඊමේල් නෙවෙයි ටෙලිග්‍රෑම් නෙවෙයි. අහලා තියෙනවනේ ගම්මලෙන් අහන්න මම දන්නවා. ඒක දැන් මෙහෙ පෝස්ට් ඔෆිස් එකට පුතේ කොළඹින් ටෙලිග්‍රෑම් එකක් එනවා නම් කොළඹින් කෝල් කරලා මෙහෙට කියනවා. ඒ කාලේ ෆෝන් නැහැනේ ගෙවල් හැම එකටම. ඔය වගේ ලොකු තැන්වල පෝස්ට් ඔෆිස් වල පොලිසිය වල ඒ වගේ විතරයි ෆෝන් තිබ්බේ. එතකොට අර එහින් කියන එක මෙහි පණිවිඩේ කොලේකින් කෙනෙක් ලියනවා. දැන් තේරෙන්නේ. ඒ ලියලා ඒ කොලේ අරන් ගිහින් ඩංගලා පෝස්ට්මන් දෙනවා ගෙවල් වල. අරු කොහමද දාලා බලන්නේ. ඊට පස්සේ ඒ වගේ අර මෙහන්ට ගෙවල් ටෙලිග්‍රෑම් එක. බන්ධනාගාරිකායක ලියනකොට මේකට කමාව දැම්ම මෙතන. එතන මොකද තේරෙන්නේ? මරන්නේ
ඔහු මරන්න එපා නිදහස් කරන්න. දැන් මුකමාව දාන්න ඕනේ මෙතනට. මෙතනට දැම්මම නෝ නිදහස් වෙන්නේ. මරන්න එපා නිදහස් කරන්න. තේරුණාද? ඒකයි කොළඹින් එවලා තියෙන්නේ මෙහෙම. කියන්නේ වචනෙන්නේ ඔක කියන්නේ මෙහෙ ලියනකොට ලියන එක කමාව මෙතනට දාන්න දු මෙතනට දැම්මා. ඒකට මාරු වෙනවා. ඒක බලන්න අර්ථය වෙනස්නේ. මේකේ තේරුම මොකද්ද? ඔහු මරන්න එපා. නිදහස් කරන්න. අරුම බේරෙන්න ඕනේ. හැබැයි මෙහෙට අර බන්ධනාගාරේ මේ ගමාව දැම්ම මෙතනට. දැන් මොකද්ද? ඔහු මරන්න එපා. මොනවා කරන්නද? නිදහස් කරන්න නම් එපා. ඔහු මරන්න. තකල බෙදලා තුන්නු දැම්ම මරන්න. හරි. දර ගමාව එනතර වෙනස්ෙන් තියෙද්දා අනිත් පැත්තට කෙලවුණා. හරි. ආන්ගේ වගේ තමයි අපිට දශමයේ විෂය කියන්නේ. හරි පුතේ විෂය බලගන්න නේද? වාරණ විෂය පාන කරලා පුතේ දශම කරන්නත් පුළුවන්. අහගන්න. පුතේ දශම කරද්දී මම ඔබට ක්‍රම දෙකක් කියලා දෙන්නම්. ඉක්මනට බලාගන්න. පුතේ වාට ඕනම් පුළුවන් මේකේ යටට 100 හදාගන්න. කීය හදාගන්නද? 100. බලාගන්න හරියට. කොහොමද අපිට විෂම කරලා ගන්න එක ලේසි මට දෙන්නේ. යටට 100 හදන්න නම් පුතේ මෙයා කීයෙන්ද යට ගුණ කරන්න ඕනේ? දෙකෙන්. උඩත් කීයෙන්ද ගුණ කරන්නේ? කීයෙන්ද? දෙකෙන්. එහෙනම් යට 54ක් දෙක කීයද පුතේ? 100යි. උඩ දෙවරක් 9 18න් 8 දැම්ම එකක් ඉදිරි දෙවරක් 1 2 1 3යි. දෙවරක් 1 2යි. 230 කීයද පුතේ උඩට එන්නේ? 8යි. ඔය බලන්න උත්තර කියනවා. දැන් පුතේ මේක දශම කරන්නේ මෙහෙම. යට බිංදු කීයද? 2යි නම් පුතේ උඩ සංඛ්‍යාව ලියලා මේ බිංදු ගානට සමාන ඉලක්කම් ගානක් දකුණු පැත්තට අතහැරලා දශමෙ තියන්න. එහෙනම් අවසාන උත්තරේ කීයද? 2.38. තේරුණාද බබා? එහෙම නැත්නම් මෙහෙමත් පුළුවන්. මෙන්න මෙහෙමත් පුළුවන් ඈ. ඕනනම් 119 පුතේ 50න් බෙදන්න දීර්ඝ බෙදීම. 119 50ම කීයද? එකට නෑ 11ට නෑ 119 කීයද? 2යි. දෙවරක් 50 කීයද? 100යි. පුතේ ඉතුරු කීයද? 19යි. පිටින් බිංදුව ගත්ත දශමයක් තිබ්බා. පුතේ 190ට 50ම කීයක් තියෙනවද? 3යි. 3 වරක් 50 කීයද? 150යි. ඉතුරු කීයද? 40යි. පිටින් බිංදුව ගත්ත 450ම කීයද? 8යි. 8 වරක් 50 400යි. එහෙම ගන්නත් පුළුවන්. ඔයාලා කැමති විදිහ. හරය 10 100 වගේම හදාගෙන බිංදු ගානට සමාන ඉලක්කම් ගානක් දකුණු පැත්තට දාලා උත්තරේ ගන්නත් පුළුවන්. හරි. පැන්සල් 12ක් සහිත පෙට්ටියක මිල රුපියල් x ලු මකඩයක මිල 25යිලු පැන්සලක් සහ මකඩයක් ගැනීමට අවශ්‍ය වන මුදල. පුතේ පැන්සල් 12ක පෙට්ටියක ඔය කතා කරන්නේ කවුද? පැන්සල් 12ක මිල x නම් පැන්සලක මිල බලන්න පුතේ ඔයාලා මොකද කරන්නේ? පැන්සල් 12ක මිල පුතේ රුපියල් 120යි කියලා හිතන්න. ඔයාලා පැන්සලක මිල බලන්න මම මොකද කරන්නේ? හැම උත්තර කියන්න ඕනේ දැන් ඈ සිංහල තේරෙනවනේ. පැන්සල් 12ක මිල 120යි. පැන්සලක මිල බලන්න මම මොකද කරන්න ඕනේ? 120 12න් බෙදනවා. හැබැයි දැන් පැන්සලක මිල පුතේ 120 නෙමෙයිනේ. පැන්සලක මිල කීයද? x. එහෙනම් පුතේ x බෙදන්න ඕනේ පැන්සලක මිල බලන්නේ කීයෙන්ද? කීයෙන්ද? 12න්. තේරුණාද? පැන්සල් 12ක මිල 120 නම් පුතේ පැන්සලක මිල බලන්න අපි මෙතන 120 12න් බෙදනවා වගේ මෙතන පැන්සලක මිල බලන්න x බෙදනවා කීයෙන්ද? 12න්. එහෙනම් පැන්සලක මිල කීයද? x බෙදීම 12යි. ඊට අමතරව ගන්න ඕන මකණය. මකණක මිල කීයද? රුපියල් 20 කීයද? 5යි. තේරුණාද? එහෙනම් උත්තරේ උච්චරයි. 14 දිනිතිට 2026ට අවුරුදු 18යි දිනිති උපන් වර්ෂය කියන්නේ 2018 කෙලින්ම පුතේ 2026න් කීයද අඩු කරන්නේ? කීයද අඩු කරන්නේ?
18 16කට කටයි මෙතන 1යි 2000 නම් පුතේ කීයද මෙයා ඉපදිලා තියෙන්නේ 18 ඒක අධික වෘත්තක් වේද නොවේද කියලා අහනවා ඒ කියන්නේ මෙයා බුද්ධ අධික වෘත්තක්ද නැද්ද පුතේ අධික වෘත්තක් 2018 අධික වෘත්තක්ද අධික අවුරුද්දක්ද නැද්ද කියලා තීරණය කරන්නේ කොහොමද අවසාන ඉලක්කම් දෙකෙන් යුත් සංඛ්‍යාව පුතේ බෙදෙන්න ඕනේ 4ෙන් 18 4ෙන් ඉතිරි නැතිව බෙදෙනවද නෑ එහෙනම් මේක අධික අවුරුද්දක්ද නෑ 18 කියන්නේ sorry 18 එකක් ගත්ත 16 16 කට කටයි මෙතන එකනේ තියෙන්නේ එක එකක් බිඳුවයිනේ 2008 sorry 2008 ඒක අධික අවුරුද්දක්ද නැද්ද අධික අවුරුද්දක් අවසාන ඉලක්කම් දෙකෙන් සංඛ්‍යාව පුතේ 4ෙන් බෙදෙනවා නම් ඒක අධික අවුරුද්දක් බබා මෙන්න මේක අධික අවුරුද්දක්ද නැද්ද 2300 අධික අවුරුද්දක්ද නැද්ද මෙන්න මේ අගට බිංදු තියෙන ඒවා පුතේ අධික අවුරුද්දක්ද කියලා බලන්න අපි බෙදන්නේ 400 කීයෙන්ද බෙදන්නේ 400 ඒවත් එක්ක හරියට අහගන්න බිංදු දෙක කැපුණාම පුතේ 23 4න් ඉතිරි නැතිව බෙදනවද නෑ එහෙනම් මේක අධික අවුරුද්දක් නෙමෙයි තේරුණාද මතක තියාගන්න මේ අගට බිංදු තියෙන ඒවා අධික අවුරුද්දක්ද කියලා බලන්න පුතේ බෙදන්නේ 400න් 4න් නෙමෙයි තේරුණාද මේක නම් අධික අවුරුද්දක් නේ බිංදු දෙක කැපුණාම 24 4න් බෙදනවනේ තේරුණාද අනිත් හැම එකක්ම අධික අවුරුද්දක්ද කියලා බලන්න 4න් ඉතිරි නැතුව බෙදනවද කියලායි බලන්න ඒකෙත් මුළුවකම බෙදන්න ඕනේ අවසාන දෙන්න බෙදුවා නම් ඇතිනේ හරි 15 බලා ගන්න වෛද්‍යවරයෙකු විසින් එක්තරා ඖෂධයකින් දිනයකට ග්‍රෑම් 1.5ක් රෝගියෙකුට නිර්දේශ කළ යුතුව ඇත. ඖෂධ අලෙන්ගෙම ඖෂධ ලබා ගැනීමට හැකිවන්නේ ග්‍රෑම් 500 පෙති වලින් නම් වෛද්‍යවරයා මිලිග්‍රෑම් වෛද්‍යවරයා රෝගියාට දිනකට නිර්දේශ කළ යුතු පෙති ගන්න සොයන්න. පුතේ දිනකට ග්‍රෑම් 1.5ක් කියන්නේ මිලිග්‍රෑම් කීයක්ද? 1500ක්. මොකද පුතේ මේ ග්‍රෑම් එකක් කියන්නේ මිලිග්‍රෑම් 1000ක් හින්දා මේක මිලිග්‍රෑම් කරන්න කීයෙන්ද ගුණ කරන්නේ 1000න් පුතේ බිංදුවක් කපලා දශමික පාරක් දකුණට පන්නනවා එහෙනම් 15 ගුණ කිරීම 100 එහෙනම් පුතේ මිලිග්‍රෑම් කීයද 1000 කීයද 500යි නේද එයාට මිලිග්‍රෑම් කීයක් දවසකට දෙන්න ඕනේද දවසට කීයක් දෙන්න ඕනේද මිලිග්‍රෑම් 1500ක් දෙන්න ඕනේ හැබැයි පුතේ පෙත්තක බරග්‍රෑම් මිලිග්‍රෑම් කීයද මිලිග්‍රෑම් 1500ක් දෙන්න ඕනේ පෙත්තක බර කීයද මිලිග්‍රෑම් 500යි නේ එහෙනම් පුතේ දෙන්න ඕනේ පෙති ගන්න බලන්න මේක කීයෙන්ද බෙදන්නේ මිලිග්‍රෑම් 500ෙන් එතන පුතේ උත්තරේ පෙති කීයක්ද දෙන්න ඕනේ 3ක් හරි නේද ABCD පුතේ සමචතුරස්‍රයක් වෙනවලු මේ ABCD සමචතුරස්‍රය අපෙන් අහනවා ළමයි ABD ත්‍රිකෝණය සලකා එම ත්‍රිකෝණය මෙන්න මේ ABD ත්‍රිකෝණය පුතේ සලකන්නලු මේක කුමන වර්ගයේ ත්‍රිකෝණයක්ද කියලා අහනවා පුතේ මේක මොන වර්ගයේ ත්‍රිකෝණයක්ද සමද්විපාද සමපාද වෙන්නේ නැහැ පුතේ මේක දිග වැඩි ඉන්නේ කොහොමද හරි හැබැයි මේ දෙක සමචතුරස්‍රයක් නිසා සමානයි නේද එහෙනම් පුතේ කෝණ අණු අහන්නේ පළවෙනි එක හැබැයි එහෙනම් මොන කෝණී ත්‍රිකෝණයක්ද ඍජු කෝණී ත්‍රිකෝණයක් පුතේ කෝණ අණුව වර්ග තුන මට කියන්න මෙන්න මේ එක ඍජු කෝණයක් හරි තියෙනවා නම් පුතේ මේකට කියනවා මොන කෝණී ත්‍රිකෝණද අහගෙන ඉන්න ඉස්සරලා මොන කෝණද ඍජු කෝණී ත්‍රිකෝණ කෝණ තුනම සුළු කෝණ නම් පුතේ මොන කෝණී ත්‍රිකෝණද සුළු කෝණී ත්‍රිකෝණ එක කෝණයක් මහා කෝණයක් වෙනවා නම් පුතේ මොන කෝණී ත්‍රිකෝණද මහා කෝණී ත්‍රිකෝණ දැක්කද කෝණ අණුව වර්ග තුන තේරුණාද පුතේ පාදාණුව වර්ග කීයකට බෙදනවද පාදාණුව වර්ග 3කට බෙදනවා පාදාණුව
හරි කෝණානුම වර්ග 3යි පාදානුම වර්ග 3යි. පුතේ පාද තුනම සමාන වෙනවා නම් ඒවට කියන්නේ මොන ත්‍රිකෝණද? සමපාද ත්‍රිකෝණ. පාද දෙකක් විතරක් සමාන වෙනා පාද දෙකක් විතරක් සමාන නම් සම ද්විපාද ත්‍රිකෝණ. පාද තුනම අසමාන නම් විෂම පාද ත්‍රිකෝණ. මතක නැත්නම් ඒවා දාගන්න. එහෙනම් මේක අහන්නේ පුතේ කෝණානුම වර්ග කළ විට මොන ත්‍රිකෝණයක්ද? පුතේ එක ඍජු කෝණයක් තියෙන නිසා මේක මොන ත්‍රිකෝණයක්ද වෙන්නේ? ඍජු කෝණී ත්‍රිකෝණය. පාද දෙකක් සමාන නිසා පුතේ මේක මොකද්ද වෙන්නේ? කියපියව. සම ද්විපාද ත්‍රිකෝණය. පුතේ පාද තුන සමාන වෙන්නේ මේක දිග වැඩි ඈ. හරි. අරක දිග වැඩි. ඊළඟ විසඳන්න තියෙන්නේ පුතේ ධන 9 අයින් වෙන මොන 9ක්ද දාන්නේ? ඍණ 9ක් දෙපැත්තටම දානවා. එතකොට මේ පැත්තේ කීයද වෙන්නේ? මේ සෝමල ලකුණු පහ කරලා පුතේ 5x ධන 9 සමානයි 29. පුතේ මේ පැත්තේ මේ ධන 9 අයින් වෙන මොන 9ක්ද දාන්නේ? ඉස්සරෝම මේ x කියන්නේ පුතේ ගෙදර ඉන්න මහත්තයා මේ නෝනාද නැන්දම්ම? අපේ ගියා. මේ ළඟින් ඉන්නේ නෝනා මේ පිටින් හොම්ම දාන්නේ කවුද? නැන්දම්ම පාඩුවේ ඉන්නේ කවුද? මාමන්ටි. එහෙනම් ගෙදර මිනිහට තනි වෙන්න ඕන නා. මේ x තනි වෙන්න ඕනේ. මොකද ඔයගොල්ලෝ එන්ටර් කෝඩේ එන්ටර් කා එන්ටර් කෝඩේ ඉපලා ඔන්ටර් කෝඩ් එකේ නාංගල එන්ටර් නාංගල नाना वंडा अल्लपड़ पुत्री निकलता वांगे एकला पुत्री नाला गंटा गोले काना काना चुनने हरी ఏనా ගෙදර මිනිහට තනි වෙන්න ඕන නම් පුතේ ඔබලා හොඳටම දන්නවා ඉස්සර මෙරවන්න ලෙස ගෙදර ඉන්නේ ගෑරිද නැද්ද නැත්නම් මෙරවන්න ලෙස නේද ඔය උදේ බාන්දර කුණු කියලා දෙපැත්ත ලේව කකා එනකොට ඉඳකින් බූසල ගෑනේ ඵලයන් යන්න කිව්වනම් ඔන්න ඩවුන් ද පල්ලන් උන්න මාමන් දීකද එතකොට ඔන්න ක්ලීන් කියා හරි නේද ඒ පිළිවෙලට වෙනවන්න ඕනේ උදාහරණ මත තියන් හිටපල්ල ආයි එක් සමාන උත්තරේ මේකෙන් මේක අඩු නම් උත්තරේ කීයද 20යි තේරුණාද හැබැයි දැන් ගෙදර ගෑනට අර ඵලයන් මුසල ගෑන කිව්වට යනවද නෑ ගෙදර ගෑන යවන්න මොකද කරන්න ඕනේ කපන්න කොටන්න ඕනේ එහෙනම් පුතේ මේ පැත්ත කැපෙන්න මේ පැත්ත කීයද බෙදන්නේ 5 තේරුණාද දැන් x සමානයි පුතේ 25 බෙදපන් උත්තරේ කීයද 4යි තේරුණාද නැද්ද සංඛ්‍යා ලියන එක නවත්තන්න සංඛ්‍යා රේඛාව බලා ගන්න හරියටම බලා ගන්න පුතේ සංඛ්‍යා රේඛාව අපිට හරියටම ගන්න වෙනවා පුතේ අනේ මේක සද්ද කරන්න එපා පැටියෝ පුතේ සංඛ්‍යා රේඛාවෙන් ගාන හදද්දී මයි පුතාලා මේ ඉස්සරෝම ඉන්න සංඛ්‍යාව ගාවට යනකම් මේක ඇද ගන්න වෙනවා ඉස්සරෝම ඉන්නේ පුතේ මොන සංඛ්‍යාවද ඍණ 6 එහෙනම් ඔබට සිද්ධ වෙනවා පුතේ අනිවාර්යෙන් බිඳුවෙන් නම් කවුරු ළඟට අඳින්නද කියන්න මේ ඍණ 6 ළඟට අඳින්න සිද්ධ වෙනවා තේරුණාද පුතේ එහෙනම් අහගෙන ඉන්න ලියන්න එපා පුතේ මම බිඳුවේ ඉඳන් ඉස්සරෝම මෙන්න මේ ඍණ 6ට ඉතලේ ගහන මේ ඉස්සරෝම ඉන්න කෙනා ළඟට තේරුණාද ඊට පස්සේ මම පුතාලා බලන්න මෙන්න මෙතනයි ඊළඟ වරහණින් ඉස්සරහයි ඇතුලේ ඉන්න ලකුණු දෙක සමානද අසමානද කියලා සමානද අසමානද දෙකම ධන හරි ඍණ හරි මට ඒකෙන් වැඩක් නෑ මට ඕනේ එක වගේද නැද්ද කියන එක සමානද අසමානද සමානයි පුතේ සමාන නම් මේ ලකුණු දෙක ඊතලය දකුණට යනවා කොහෙටද පුතේ යන්නේ දකුණට අසමාන නම් කොහෙටද යන්නේ අසමාන නම් පුතේ යන්නේ කොහෙටද වමට එහෙනම් දැන් ඔය බලගින හරියට පාර විභාගෙට පුතේ ලකුණු අඩු වුණොත් මම මරණවල්ලල නෑ කමන්නේ අර ඉල්ලුම් ගහපන් මෙතන හදලා මෙතන පබ්බක් ගාලා ඇදලා දාන්න බෑ
එහෙනම් දැන් මට කියන්න මේක යන්නේ දකුණටද වමටද? දකුණට. කී පාරක් යනවද? 9ක්. එහෙනම් පුතේ මෙතන ඉඳන් යනවා මෙහෙට ඉතලේ 1 2 3 4 5 6 7 8 9. කැලි 9ක් ගණන් කරන්න වෙනවා. පුතේ අවසාන උත්තරේ කවුද ළඟට දාවේ? 3 ළඟට. උත්තරේ ඒක තමයි. හැබැයි ඒක පුතේ උත්තරේ ඒකයි කියලා පෙන්නන්න මේ බිංදුවේ ඉඳන් යටින් ඒකට ඉතලයක් දාලා තියෙනවා. බිංදුවේ ඉඳන් මෙතන ඉතලේ දාන්න ඕන. හරිද? රයිට් ඊට පස්සේ පැත්තක තික සෙන්ටිමීටර් 5ක් වන ඝනකයක පරිමාව. පුදු ඉන්නේ. ඝනකයක පරිමාව වන සූත්‍රය මට කියන්න. පුතේ පරිමාව කියන්නේ දිග ගුණ කිරීම පළල ගුණ කිරීම මොකක්ද? උස. ඒ කියපුවාම යනවා පතුලට දෙන්න දෙන්නට මම කියලා වල ගුරුවා පේපර් එක හරියට දෙන්න බෑ කඩ බලනවා මම කොමිටර් මේකයි ගහලා කරනවා හරක් වගේ කියලා පැත්තක දිග තවත් බලන්න මොකද දිහා පැත්තක දිග කී සෙන්ටිමීටර් 5යි පළල උස මොකද පුතේ ඝනකයක දිග පළල උස මොකද වෙන්නේ සමානයි 5 හරක් 5 25 හරක් 5 cm 3 පාරක් කරනවා උත්තරේ cm වල කීවෙනි බලයේද 3 වෙනි බලය තේරුණාද පැණිබීම් බෝතලයක පැණිබීම ලීටරයක් ඇත එයින් 240ක් වීදුරුවකට වත්කොට පානය කළ පසු බෝතලයේ ඉතිරි පැණිබීම් ප්‍රමාණය මිලිලීටර් කීයද පුතේ ලීටරයක් කියන්නේ මිලිලීටර් කීයක්ද 1000න් එනම් අඩු කරන්න ඕන මිලිලීටර් කීයක්ද 240 එකක් නේද ගන්නෙ? එහෙනම් උත්තරේ කීයද පුතේ 760යි. ලේසි නේද ඒක? ඊළඟට ගන්න පුතේ ඔගේ උත්තර දාන්න ඉක්මනට 6 වෙනි ගාන දෙවෙනි කොටසේ දෙවෙනි කොටසේ 6ද ඉක්මනට උත්තර දාන්න මට ඒ අතරේ මම ඔයාලට දුන්න පේපර් ටිකක් කරන් ඉන්නේ කියලා ඒ පේපර් ටික අතර ගන්න හැමදාම